ඔයාලා ඔක්කොටම අවශ්‍ය බොහෝ වේවා කියලා SL එලකිරි කැන්ඩි කියන්න යන මේ පුංචි කතාව අහන්න ආරාධනා කරනවා. මාල්නිය අපෙන් සමුගෙන ගොස් අවසන්ය. ඇය අපගේ හදවත් තුළ සදාතනික සුන්දර මතකයක්ම වනවාමයි. ඇයගේ රංගනයන් දකින්න මට මෙන් ඔබටද සතුට හෝ වේදනාව දැනෙනවා ඇත. එය අඩු වැඩි වශයෙන් විනා ඇය දකින්නට අකමැති වූයෙක් මේ හිලදරිනේ නැතිවන්නට ඇති ශක්්‍යතාවය බොහෝය. පෞද්ගලික මාහට නම් ඒරුව පැය 24ම දුටුවද එපා නොවන්නකි. ඒ සිනහව ඇස් දෙක කතාව ගමන ඇයට දෙවියන්ම මවා දුන් ලස්සන රුව මෙලොව වෙනත් කිසිම නිලියකගේ රුවකකට අභිබවා යා නොහැකි තරම් ආකර්ශනීයම රුවකි. වයස්ගත වුවද ඇගේ ලස්සන දසන් පෙළ දෙවියන් විසින්ම ඇයට තිළින කරන්නට ඇත්තේ අප සනසන සිනහාවක්ම ඇය ලබා දෙන බව දැනගෙන විය යුතුය. ඉතින් දැන් තමා කතාවේ දුක හිතෙන තැනට යන්නේ. මොකද අපි දැක්කා ඇයගේ අවසාන අවස්ථාව. ඒ කියන්නේ නිදාස් චතුරස්‍රය. අවමංගල උත්සවාස්ථාවේ පිළිගැනීම වෙනුවෙන් වේදනාවෙන් කතා කර අනෝජා කියපු විදිහට ඇයව අපට භෞතිකව හමු නොවනු ඇත. ඇයගේ කිංකිණි සිනාව රුව නිතර දකින්නු ඇත. නිරදරත් වඩා දකින්නු ඇත. ඒ පුංචි සතුටකුත් ලොකු වේදනාවකුත් ලබා දෙන බව නම් අනිවාර්යයි. සමනාලිගේ දරාගත නොහැකි වේදනාවත් සොනාලිගේ වේදනාවත් සංගීත ඉක්කි ගසමින් හඬන අයුරුත් අපි දුටුවෙමු. පිරිමියෙකු වුවත් සුරාජ් මාපා අතිශය වේදනාවෙන් නොහඬා හඬන ආකාරය සමීප රූප තුලින් අපි දුටුවෙමු. තවත් බොහෝ කලාකරුවන් හඬමින් හා නොහඬා හඬමින් ඇයගේ චිතකයේ අසර ගැවසෙන අයුරු අපි දුටුවෙමු. ඇය ආසේ පියඹා යන ආකාරයද දුටුවෙමු. සමහර විට ඇයට පිගේ හමුවන්නටත් ඇති. කොහොමදත් වැදගත්ම දේ ඇයව දේශපාලනික උවමනාවන් වෙනුවෙන් භාවිතා නොකරන ලෙස ඉල්ලීමයි. දේශපාලන වේදිකාවේ ජනාධිපති සහෝදරයා ළඟින් සිටි ස්තුති කතාව ඉතාමත් වේදනාවෙන් කළ ඥාති දියණිය ඇයට අසාධාරණයක් වන ඉඩ නොදිනු ඇත. අපට දෙවැනි දෙයක් නොපෙනුනි. දේශපාලන කුවගයන් හා සමහර ජඩ මාධ්‍ය මොන හේතුවකට ඇයගේ නම භාවිතා කරමින් ප්‍රශ්න මවනවාදයි අපි නොදන්නවාට ඔවුන්ගේ හදවත දන්නවා ඇති. එහෙම නොකරන්න. ඇයගේ සුන්දරත්වය පමණක් ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න. ඇයට කරන උපහාරය එයයි. එපා ඇයගේ ආත්මය රිතවන්න මොනම හේතුවක් නිසාවත්. මක් නිසාද දෙවී ඇතිතෙක් ඇය අපට වස්තුවක්මය නොමියෙන මතකයක් සුන්දර සිහිනයක්. ඇය දකින විට අපගේ හදවත් සැනසෙනවා. වේදනාවක් දැනුණාට ඇය තවමත් අප එදා වගේම සනසනවා. ස්තුතියි බැලුවට ආදරේ ගොඩක්.